2026දී ලෝකයේ ස්වභාවික විපත් වලින් පීඩාවට පත්වන බව බල්ගේරියාවේ බාබා වංගා අනාවැකි පළ කර තිබෙනවා. 1996දී ඇය මිය ගියත් ලෝකයේ සිදුවන බොහෝ සිදුවීම් ඇය කල්තියා පුරෝකථනය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව බාබා වංගාගේ අනාවැකි වන්නේ 2026 වසර දරුණුතම ස්වාභාවික විපත් වන වසරක් වනු ඇති බවයි. එබවින් ලොවපුරා භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් සහ ඉතා අයහපත් වැසි ඇතිවන බව සඳහන්ය. මෙම ස්වාභාවික විපත් නිසා මිනිස් ජීවිත හා යටිතල පහසුකම් කඩාකප්පල් වෙනු ඇති බව පවසා ඇත. කෙසේ වෙතත් මේ වන විටත් යුරෝපීය රටවල් බාබා වංගාගේ අනාවැකිය සැබෑ වෙමින් පවතී. ඒ කැනඩාවේ සහ ඕස්ට්‍රේලියාවේ දරුණු ලැව් බිනිපෙතිර යමින් තිබෙන පසුබිමකයි. එසේම මෑතකදී බොහෝ ස්ථානවල භූමිකම්පා සිදු වී තිබුණා. මේ අතර ලොවපුරා ප්‍රධාන රටවල් අතර යුද්ධ ඇතිවීමේ හැකියාවක් පවතින බවත් යන්ත්‍ර ලෝකයේ වැදගත්ම අංශ කළමනාකරණය කිරීමට පටන් ගන්නා බවත් එය රැකියාවලට බලපාන බවත් සඳහන්ය. තවද බාබා වංගා සඳහන් කර ඇත්තේ ලෝකයට සම්බන්ධ නැති පිටසක්වල අභ්‍යවකාශ යානා පෘථිවියට පැමිණෙන බවත් මිනිසුන්ට පිටසක්වල ජීවීන් හමුවනු ඇති බවත්ය.